Windows පරිගණක සහ Apple පරිගණක වලට කොහොමද හරියටම software එකක් install කරන්නේ, කොහොමද අනවශ්‍ය software එකක් uninstall කරන්න කියලා අද කතා කරමු. දෙදෙනාටම සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකේ තියෙන තවත් එක වීඩියෝ එකක් එක්කලා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ පරිගණකයට හරියටම software එකක් install කරන්න කියලා. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැහැ. ඔයාගේ smartphone එකට software එකක් install කරනවා වගේ නෙමෙයි ඔයාගේ පරිගණකයට software එකක් install කරනවා කියලා කියන්නේ. ඔයාගේ phone එක ගත්තොත් ස්මාර්ට් ෆෝන් එක ගත්තොත් එහෙම ඔයාට තියෙන්නේ Android phone එකක් වෙන්න පුළුවන්, Apple phone එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් Android phone එක ගන්නම් Play Store එකට ගිහිල්ලා ඉවරලා අදාළ app එක download කරලා install කරගන්න. Apple phone එක ගන්නම් App Store එකට ගිහිල්ලා ඉවරලා ඔයාට පුළුවන් අදාළ software එක download කරලා install කරගන්න. හැබැයි ඔයාගේ පරිගණකයක් නම් තියෙන්නේ ඔයාට Windows පරිගණකයක් නම් තියෙන්නේ Mac පරිගණකයක් නම් තියෙන්නේ කොහොමද ඔයාට අදාළ වෙන මුදුකාංගය හොයාගන්නේ? කොහොමද ඔයා අදාළ මුදුකාංගය ඔයාගේ පරිගණකයේ install කරගන්නේ? ඔයාගේ පරිගණකයට software එකක් install කරනකොට මුලින්ම බලන්න ඕනේ software එක සල්ලි වලටද ගන්න තියෙන්නේ එහෙම නැත්නම් නොමිලේ download කරන්න තියෙන software එකක්ද කියලා. ලෝකයේ පුතේ software වර්ග දෙකක් තියෙනවා. එකක් අපිට බලපත්‍ර සහිත මුදුකාංග, අනිත් එක බලපත්‍ර රහිත. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම open source software සහ license software කියලා software වර්ග දෙකක් තියෙනවා. එහෙනම් මම අද install කරන්න යන්නේ non license එහෙම නැත්නම් open source software එකක්, free software එකක්. එතකොට නොමිලේ ලබා ගන්න පුළුවන් software එකක් තමයි මම අද install කරන්න යන්නේ. ඒ software එක තමයි VLC player එක. ඉතාලම සරලව software එකක් install කරන්න මම කියා දෙන්නේ මෙන්න මේ VLC player එක කොහොමද ඔයාගේ පරිගණකයට install කරන්න කියලා. එහෙනම් අපි බලමු Windows පරිගණකයකට කොහොමද අදාළ මුදුකාංගය install කරන්න කියලා. එහෙනම් මම මගේ Windows පරිගණකයේ වෙත පිවිසෙනවා. මේ තියෙන මගේ Windows පරිගණකය. මේ Windows පරිගණකයේ මේ පේන්නේ ඔයාලට desktop view එක. ඒක ඔයා හොඳ ආකාරව මේ වෙනකොට දන්නවා. ඉතින් මම මුලින්ම කරන්නේ අදාළ මුදුකාංගයේ exe file එක ඔයා ගන්න එක. exe file එක කියලා කියන්නේ Windows operating system එකට support කරන file format එකක්. ඉතින් මේ file format එක අපි කතා කරමු exe file එක කියන්නේ executable file එකක් කියලා අපි කියනවා. මේ executable file එක ඔයා කොහොමද හරියටම මේ executable file එක download කරගන්නේ? නැත්නම් executable file එක කොහොමද අපි හොයාගන්නේ? ඔයාට පුළුවන් මේ exe file එක තියෙන ඔයාගේ යාළුවෙක්ගෙන් pen එකකට හරි නැත්නම් ඔයාගේ hard disk එකකට හරි කොපියක් අරගෙන ගේන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් අදාළ exe file එක download කරගන්න පුළුවන්. තේරුණාද? අදාළ file එක download කරගන්න පුළුවන්. හරි. අපි ඒක කරන විදිය බලමු කොහොමද මේ Windows පරිගණකයේ අපි ඒක කරන්න කියලා අපි බලමු. හරි. ඔයා මුලින්ම යන්න ඕනේ ඔයා පාවිච්චි කරන browser එකට. browser එක මම මෙතනින් ගිහිල්ලා ක්ලික් කරලා ඉවරලා ඔයා මුලින්ම home page එක විවෘත කරගන්න ඕනේ. අදාළ web browser එකට ගිහිල්ලා ඉවරලා home page එකට යන්න ඕනේ. internet connection එක අනිවාර්යෙන් ඕනේ. ඉන්ටර්නෙට් එකෙන් තමයි අපි මේක ඩවුන්ලෝඩ් කරන්නේ. මම ඕගොල්ලන්ට ඉන්ස්ටෝල් කරලා පෙන්නන්න යන්නේ ඉතාලම සරල මුදුකාංගය VLC player එක කියලා. සාමාන්‍යයෙන් වීඩියෝ බලන්න, ඔඩියෝ වගේ දේවල් අහන්න මම ගොඩක් කරලා පාවිච්චි කරන player එකක් තමයි මේ VLC player කියන එක. එහෙනම් VLC player එක කොහොමද මගේ ළඟ නෑ මේ වෙනකොට කොහොමද මම මේක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න කියලා මම මෙතෙන්දි කතා කරනවා. හරි. මම මෙතන Google එකේ home page එක වලින් type කරනවා VLC කියන ටයිප් කරනකොට මෙතන ඉපෙන VLC player download කියලා ඔයාලට පුළුවන් මේ සජෙෂන් එකක් ක්ලික් කරන්න. හරි. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ load වෙන අපේ වෙබ්සයිට් කීපයක් මේකෙන් මේ උඩම තියෙනවා official download of VLC media player. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මේ VLC media player එකේ වෙබ්සයිට් එකට යනවා. මේ වෙබ්සයිට් එකෙන් අපිට බලා ගන්න පුළුවන් අදාළ software එක. තේරුණාද? එතකොට මේ බලන්න මෙතනින් operating system කිහිපයකටම මේ අපි කතා කරන VLC player කියන එක software එක ලබා දෙනවා. පුතේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ අපි මුදුකාංගයක් download කරනකොට
මොන ඔපරේටින් සිස්ටම් එකටද මේක ඩවුන්ලෝඩ් කරන්න කියලා හොඳටම දැනගෙන ඉන්න ඕනේ. මොකද විවිධ ඔපරේටින් සිස්ටම් වර්ග තියෙනවා ලෝකෙ. උදාහරණයක් ගත්තොත් එimhe මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔපරේටින් සිස්ටම් වර්ග කිහිපයක් කතා කරා. එකක් තමයි Windows ඔපරේටින් සිස්ටම් එක, අනිත් එක Android ඔපරේටින් සිස්ටම් එක, ඒ වගේම තමයි Mac ඔපරේටින් සිස්ටම් එක සහ iOS ඔපරේටින් සිස්ටම් එක. එතකොට මේක ගත්තොත් එහෙම මේ ඔපරේටින් සිස්ටම් වර්ග හතරක්. ඒතර මේ ඔපරේටින් සිස්ටම් වර්ග හතරට ඔයාට අපි කියමුකෝ එක මෘදුකාංගයක් ඔයාට ඕන එකම software එකක් ඕනේ කියලා. මේ app එකක්. එතකොට මේ app එක ආකාර හතරකින් ඔයාට download කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ අපි කතා කරන operating system වල එයා හඳුනා ගන්න file format එක වෙනස්. software එකකදී file format එක වෙනස් හඳුනා ගන්න. තේරෙනවද? එතකොට Windows පරිගණක වල තමයි මම අර කලින් කිව්ව executable file එක නැත්නම් exe file එක අවශ්‍ය වෙන්නේ. තේරුණාද? එහෙනම් අපි දැන් බලමු ඔයාගේ Windows පරිගණකයේ කොහොමද ඉතාම ලේසියෙන් මෘදුකාංගයේ මේ download කරගෙන executable file එක download කරගෙන කොහොමද install කරන්න කියලා. තේරුණාද? එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ විවිධ OS වර්ග තියෙනවා. මේ වෙබ්සයිට් එකේ චුට්ටක් පල්ලෙහාට ගියොත් මම ඒක පෙන්නන්න මේ බලන්න. එකම මෘදුකාංගයේ පුතේ විවිධ වූ platform වලට විවිධ වූ operating system වලට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් Windows පරිගණකයට ඔයා මේ VLC player එක install කරනවා නම් පුතේ මෙතනින් ගිහිල්ලා ඉවරලා Fedora වලට download කරලා හරියන්නේ නැහැ. Android වලට download කරලා හරියන්නේ නැහැ. Apple වලට download කරලා හරියන්නේ නැහැ පුතේ. තේරුණා නේද? එහෙනම් අදාළ operating system එකට අපි download කරන්න ඕනේ. ඒකෙත් තමයි Windows එකත් Windows වලට Windows Store සහ Windows mobile phone මේ Windows phone වලටත් වෙනම තියෙනවා. එහෙනම් අපි මේක download කරන්න ඕනේ Windows කියන මෙන්න මේ category යටතේ. එහෙනම් ගොඩක් වෙලාවට මේ website එකට එනකොට ඔයාගේ පරිගණකයේ මොකක්ද කියලා මෙයා හඳුනාගෙන මෙයා මෙතන ලොකු බටන් එකක් මට පෙන්නා download VLC කියලා. තේරුණාද? මෙතනොත් අපිට select කරලා download කරන්න පුළුවන්. මම මෙතනින් Windows කියන එක ලබා දෙනවා. ඔයාලට පුළුවන් මේක මේ website එකට ගිය ගමන් ඔයාලා මේක save කරන්න තැනක් තියෙනවා. මම මේක දැනට desktop එකේ save කරන්න. වෙනව නේද? මේ exe file එක desktop එකේ ඔයාලා save කරන්න බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ desktop එකේ මෙන්න මේ file එක save වෙනවා. මේ වගේ download වෙනවා. download ලා ඉවරයි VLC player එක. එහෙනම් මම මෙතන website එකෙන් ආවම පස්සේ මට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඇත්තටම software එක නෙමෙයි. මේ software එක අපි exe file එක executable file එක තමයි මේ download කරේ. එහෙනම් මේක අපි පරිගණකයට install කරගන්න ඕනේ. කොහොමද install කරගන්නේ? ඉතාලම ලේසි. අපි බලමු කොහොමද install කරගන්නේ කියලා. මේ executable file එක උඩමම double click කරනවා. හරිද? double click කරලා ඉවර වෙලා confirmation message එකක් මේ අහනවා do you want to allow this app to make changes to your devices. එනවාද? device කියලා message එකක් මම මේක yes කියලා ලබා දෙනවා. yes කියලා දීලා උනාට පස්සේ මෙන්න මේ වගේ language එක තෝරන්න දෙනවා. ගොඩක් වෙලාවට ගොඩක් පොදු කාංගවල ඔයා බලන්න පුතේ language එක සිංහල කියන එක නෑ. තේරෙනවද? එහෙනම් ඔයා දාගන්න මේ English කියන එක. හරි වෙලා okay කරනවා. එතකොට එයා අපිට welcome එකක් දෙන පොඩි welcome screen එකක් welcome to VLC media player step setup කියලා. එයා පොඩි welcome එකක් අපිට ලබා දෙනවා welcome to VLC media player setup. හරි. මේක මම click to next to continue. හරි. මම මේක next ලබා දෙනවා. ඊට පස්සේ මේකෙන් ලබා දෙන agreement එක. ඔයා මේ software එක download කරලා install කරනවා නම් ඔයාගේ පරිගණක මෙන්න මේකට එකඟ වෙන්න ඕන කියලා තියෙනවා. එකඟ නැත්නම් ඔයාලා software එක දාගන්න බෑ. එකඟ නිසා අපි මෙතනින් next button එක click කරනවා. next button එක මේ මුකුත් වෙනස් කරන්න ඕනේ ඔයාලට. ආය next button එක click කරා ඊට පස්සේ මෙන්න මේ VLC play එක install වෙන තැන මෙතනින් ඔයාලට පේනවා. ඔයාලට පුළුවන් මේව වෙනස් කරගන්න. හැබැයි මම කියන්නේ මේ වෙනස් කරගන්න එක මේ මෙයාලා මේ දෙන ස්ථානෙම ඔයාලට install කරගන්න පුළුවන්. ඉතාලම සරලයි. C hard drive එකේ program file මෙතන දෙනවා මේ A86 කියලා එකක් බලා ගන්න පුළුවන්. එතන video LAN VLC කියලා මෙන්න මේ අදාළ folder එක තමයි මෙන්න මේක install වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතනින් install කියන button එක click කරන්න පුළුවන්. තේරෙනවද? එතකොට පොඩි process එකක් ගිහිල්ලා ඉවරලා මෙන්න මේක මේ process bar එක ඉල්ලලා ඔයාලට පුළුවන් අදාළ play software එක බලා ගන්න. හරි. මේ software එක install වෙනත් එක්කම automatically software එකේ shortcut එක මගේ desktop එකට add වුණා. පේනවද ඔයාලට? desktop එකට add වුණා. හරි. ඊට පස්සේ මම මේක finish කියලා දෙනවා. finish කරන පස්සේ automatically මේ software එක open වෙලා මට පේනවා. තේරෙනවද? මේ තියෙන්නේ software එක. ඒතර මේ හරහා මට පුළුවන් මොනවා කරන්නද? film බලන්න, වීඩියෝ බලන්න, දෙකම සින්දු අහන්න, ඒ වගේ මට මේ media play එක use කරන්න පුළුවන්. තේරුණා නේද? හරි. මම මේක close කරනවා.
එතකොට මතක තියාගන්න පුතේ ඔයා මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන මෙන්න මේ exe ෆයිල් වෙනම ෆෝල්ඩර් එක තියාගන්න. මොකද ආය හදිසියේ ඔයාට මේ VLC play එක ඉන්ස්ටෝල් කරන්න සිද්ධ වුණොත් නැත්නම් යාළුවෙකුට දෙන්න සිද්ධ වුණොත් එහෙම ඔයාලා ඩවුන්ලෝඩ් කර ඉන්න ඕනේ නැහැ. ඔයා මේ කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන එක ඔයාලට පුළුවන් ටික කාලයක් පාවිච්චි කරන්න අලුත් අප්ඩේට් එක එන එක. තේරෙනව නේද? ඉතාලම සරලයි software එක ඉන්ස්ටෝල් කරපු විදිය. තේරෙනව නේද? ඔයාලටම බලා ගන්න පුළුවන් කොහොමද software එක ඉන්ස්ටෝල් කරේ කියලා. එතකොට Windows පරිගණක වලට software එක ඉන්ස්ටෝල් කරන්නේ මෙන්න මෙහිමයි. තේරෙනව නේද? හරි. ඔයාගේ Windows පරිගණකයට කොහොමද software එකක් නිවැරදිව ඉන්ස්ටෝල් කරන්න කියලා අපි කතා කරා. දැන් අපි බලමු ඔයාගේ Apple පරිගණකයට එහෙම නැත්නම් Mac OS එකට කොහොමද නිවැරදිව software එක ඉන්ස්ටෝල් කරන්න කියලා. හරි. එහෙනම් අපි බලමු Apple පරිගණකයක එහෙම නැත්නම් Mac OS එක තියෙන පරිගණකයක කොහොමද ඔයා මේ Mac OS එකට ගැලපෙන්න උදුකාංගයක් ඩවුන්ලෝඩ් කරන්නේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා. හරි. මම ඒකට යනවා. මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ Google Chrome මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට Apple Safari එකෙන් ඔයාට යන්න උනත් පුළුවන්. හරි. මම Google Chrome එකෙන් යනවා දැන්ට මගේ තියෙන හින්දා. එහෙම නැත්නම් ඔයාට Apple Safari පාවිච්චි කරලා යන්න පුළුවන්. ඒකෙන් ගිහලා ඉවරලා මම Google home page එකට යනවා. home page එකට ඇවිල්ලා මම මෙතනින් type කරනවා VLC player for Mac කියන එක ගන්න. මම normal එක ගන්න එපා. Mac එක ආවට පස්සේ මෙතන පෙන්නනවා අර වෙබ්සයිට් එකම. ඔයා Apple පරිගණක වලට මුදුකාංග ඩවුන්ලෝඩ් කරනවා මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අදාළ official site එකේ. හරි. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් VLC for Mac OS එතනින් බලා ගන්න පුළුවන්. ඒතර ආගේ operating system එක Mac operating system එක අනුව වෙනස් වෙලා තියෙන්නේ. මම මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරනවා. Mac OS එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරනවා. මුදුකාංගගේ වාගේ Mac operating system එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඉන්ස්ටෝල් කරන්න. මේ තියෙන්නේ ඒ software එක. එතකොට හොඳට මතක තියාගන්න Windows වලට අපි පාවිච්චි කරේ exe කියන ෆයිල් ෆෝමැට් එක වුණාට Mac operating system එකට අපි පාවිච්චි කරන ෆයිල් ෆෝමැට් එක තමයි software ඉන්ස්ටෝල් කරන්න මේ DMG කියන ෆයිල් ෆෝමැට් එක. ඔන්න හොඳට මතක තියාගන්න DMG ෆයිල් එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ DMG ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඔයාට වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. මේ වින්ඩෝ එකේදී මෙයා කියන්නේ drag the VLC icon to your application folder. මෙයාව මෙන්න මේ icon එක drag කරගෙන ගිහිල්ලා මෙයාට අතරින් එක තමයි කියන්නේ. ඊටාම සරලයි. මෙහෙම ගිහලා ඉවරලා මෙයාට අතරින්. හරිද? ඔන්න ඊට පස්සේ මෙයාට copy වෙනවා. තේරෙනවනේ? ඊටාම ඉක්මනට copy වුණා. හරි. ඔන්න මගේ පරිගණකයේ VLC play එක ඉන්ස්ටෝල් වුණා. එච්චරයි. එනවාද මම මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ මම යනවා මගේ apps කියන තැනට. apps වලට ගියාට පස්සේ ඔන්න අන්තිමට ඔයාලා බලා ගන්න පුළුවන් VLC play එක. ඊට ඉන්ස්ටෝල් මේ තියෙන VLC play එක. මම මේක සිංගල් ක්ලික් එකක් දුන්නාට පස්සේ අර මේක ඕපන් කරලා ගන්න පුළුවන්. මම හිතනවා සාමාන්‍ය Windows පරිගණකයට වඩා මේ Mac පරිගණකේ නැත්නම් Apple පරිගණකයට software එකක් ඉන්ස්ටෝල් කරන එක තාම ලේසි කියලා. මේක ඔයාට පුළුවන් App Store එකට ගිහිල්ලත් කරන්න. තේරුණාද? App Store එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ App Store එකට ගිහිල්ලා අදාළ software ඔයාලා download කරලා install කරන්න පුළුවන්. තේරුණා නේද? මම දැන් කිව්වේ Google එකට ගිහිල්ලා සාමාන්‍ය normally ඔයාගේ පරිගණකයට කොහොමද app එකක් install කරන්න කියලා. තේරුණාද? සාමාන්‍යයෙන් Mac operating system එකේ නම් ගොඩක් දේවල් අපිට pay කරලා තමයි ගන්න තියෙන්නේ. මම දැක්ක ගොඩක් software pay කරලා තමයි ගන්න තියෙන්නේ. ඒකට Google එකේම search කරලා ගන්න ඕනේ කියලා දෙයක් නෑ. ඒකට ඔයාට ඉතාලම සරලව මේ වගේ software එකක් install කරන ගන්න පුළුවන්. තේරුණා නේද? මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පරිගණකයේ නිවැරදිව software එකක් install කරගන්න. තේරුණාද? එහෙනම් අපි ඊළඟට බලමු ඔයාගේ පරිගණකයේ අනවශ්‍ය මුදුකාංගයක් කොහොමද ඉවත් කරගන්නේ කියලා. අපි බලමු ඔයාට අනවශ්‍ය මුදුකාංගයක් කොහොමද ඔයාගේ Windows පරිගණකයේ uninstall කරන්න කියලා. හරි. ඒකට මම මගේ desktop එකට යනවා. desktop එකට ගිහිල්ලා ඉවරලා මට බලා ගන්න පුළුවන් මේක desktop එක. මේ දැන්ට තියෙන VLC play එක තමයි මම දැන්ට install කරලා තියෙන්නේ. මේ VLC play එක මම uninstall කරලා පෙන්නන්නම්. කොහොමද uninstall කරන්නේ කියලා. හරි. හොඳින් බලාගෙන ඉන්න. හරි. මේක uninstall කරන්න ඔයාට control panel එක මෙන්න මේ control panel එකට යන්න වෙනවා. එහෙම නැත්නම් control panel එක ඔයාගේ desktop එකේ නැත්නම් ඔයාට පුළුවන් search කරන තැන CON කියලා type කරනකොට ඔයාට control panel එක එනවා. මේක ඔයාට click කරලා ඉවරලා control panel එකට යන්න පුළුවන්. ඒකවල කෙනෙක් control panel එකට යන්න ඕනේ නැහැ. තව ක්‍රම තියෙනවානේ කියලා. හැබැයි මේ ක්‍රමය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. හරි.
කන්ට්‍රෝල් පැනල් එකට ඔයා ගිහිල්ලා ඉවරලා මෙතන තියෙනවා මේකේ ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් ෆීචර්ස් කියලා. මේකද ප්‍රෝග්‍රෑම් ඇන්ඩ් ෆීචර්ස් කියලා මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ පරිගණකයේ මේ වෙනකොට ඉන්ස්ටෝල් වෙලා තියෙන සියලුම මෘදුකාංග ටික වෙන්නනවා මේ වගේ. තේරුණාද? ටික මෙතන අයිකන් එක ලොකු කරන්න ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතන මෙහෙම ලොකු කරාට පස්සේ ඔයාලා එක එක software වර්ග මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඉතින් මම මේකෙන් ඉවත් කරන මෘදුකාංග ඔන්න හොඳට මතක තියාගන්න. ඔයා පරිගණකයේ ඉවත් කරන මෘදුකාංගය හරියටම තෝරගන්න ඕනේ. එහෙම තෝරගන්න නැතුව ඔයා ඉන්ස්ටෝල් කරොත් එහෙම ඔයා හිතන මෘදුකාංගෙ නෙමේ ඉවත් වෙන්නේ වෙනත් මෘදුකාංගයක්. තේරුණා නේද? එහෙනම් පරිගණකයේ නිවැරදිව හරි software එක ඔයා ක්ලික් කරලා ඉවරලා අන්ස්ටෝල් කරන්න පුරුදු වෙන්න මතක තියාගන්න. ඒක නැත්නම් ඔයා සමහර විට ඔයාට වටින software එකක් අන්ස්ටෝල් වෙන්න පුළුවන්. හරි මම desktop එකට නැවත වරක් යනවා. මේක ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මම මේකෙන් අන්ස්ටෝල් කරන්න යන්නේ මේ දැන් ඉන්ස්ටෝල් කරපු VLC play එක තමයි. මම කරන්නේ VLC play එක මෙහෙම ක්ලික් කරලා නැත්නම් ඩබල් ක්ලික් කරත් හරි ඔයාට ක්ලික් කරලා ඉවරලා මෙතන තියෙන uninstall change කියන මෙන්න මේක ක්ලික් කරලා බලන්න වෙන මොකුත් මම ක්ලික් කළා නෑ. හරියට VLC play එක ක්ලික් කළා මම මේ VLC තමයි uninstall කරන්න යන්නේ. ඒ හින්දා මම VLC එක ක්ලික් කරේ. ඔයාට අදාළ වෙන uninstall කරන්න මෘදුකාංගේ ක්ලික් කරලා ඉවරලා ඒක ඔයා යන්න ඕනේ uninstall changes මෙනු වර්ණය. එහෙම කරාට පස්සේ ඔයාගේ confirmation එකක් අහනවා. ඔයාට are you sure කියලා අහනවා මේක delete කරන්නද නැත්නම් uninstall කරන්නද යන්නේ කියලා මම මේක yes කියලා දෙනවා. yes කියුවාට පස්සේ පොඩි setup එකක් ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ. ඒතකොට මෙන්න මේ තියෙන file මෙන්න මේ තියෙන තැන තියෙන file ටික මෙයා ඉවත් කරන්නද කියලා අහනවා. next යනවා. පස්සේ මම මේක uninstall කියන button එක delete කරනවා. මෙතන delete දෙන්නත් පුළුවන් නැත්නම් uninstall දෙන්නත් පුළුවන්. uninstall කියලා ඉවරලා මම මේක uninstall දෙනවාද? හරි. ඊට පස්සේ මගේ පරිගණකයෙන් VLC player එක delete වෙනවා. එතනවාද මේ shortcut එකක් delete වෙනවා. මෙතන දැන් මගේ පරිගණකයේ VLC player කියන එකක් නැහැ. මම මේක finish කියන බටන් එක ක්ලික් කරලා. එච්චරයි. ඔයාගේ Windows පරිගණකයේ තියෙන අනවශ්‍ය මෘදුකාංගයක් කොහොමද uninstall කරන්න කියලා ඔයා ඉගෙන ගත්තා. අපි දැන් බලමු ඔයාගේ Apple පරිගණකයේ නැත්නම් Mac computer තියෙන අනවශ්‍ය මෘදුකාංගයක් ඔයා කොහොමද ඉවත් කරගන්නේ කියලා. හරි අපි බලමු අපේ Mac computer එක එහෙම නැත්නම් Apple පරිගණකයේ කොහොමද මේ ඉන්ස්ටෝල් කරගත්ත VLC play එක uninstall කරන්න කියලා. ඉතින් මම හිතනවා මේක ඊටාම ලේසි දෙයක්. සාමාන්‍ය Windows පරිගණක වලට මම හිතනවා Mac computer මේක කරන වැඩේ ලේසි කියලා. හරි. මේ ඉන්නේ මම මගේ Mac computer ඉන්න desktop view එක. මම මෙතන ඉඳන් යනවා. මෙන්න මේ go කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩම තියෙන මේ taskbar එකේ go කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ තියෙන පල්ලෙහාන් application කියලා tab එකක්. මේ application කියන menu එක අතර පස්සේ ඔයාගේ පරිගණකයේ install වෙලා තියෙන apps ටික එහෙම නැත්නම් මෘදුකාංග ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ පරිගණකයේ install වෙලා තියෙන මෘදුකාංග ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම uninstall කරන්න බලාපොරොත්තු වෙන්නේ VLC play එක කියන එක. හරි. මම VLC play එක මෙතනින් පල්ලෙහාට කියලා හොයා ගන්නවා. හරි මේ තියෙන VLC play එක. ඉතින් මේ VLC play එක uninstall කරන්න හරිම ලේසි. මෙන්න මෙහෙමයි uninstall කරන්නේ. මේ VLC play එක කියන එක උඩට ගිහිල්ලා ඉවරලා ඔයාලට පුළුවන් මෙයාව click and drag කරගෙන මෙන්න මේ bin එකට ගෙනත් දාන්න. තේරෙනවද? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙයා උඩ right click කරලා ඉවරලා move to bin කියලා දෙන්න. එච්චරයි. මෙන්න මෙහෙම තමයි ඔයාගේ Mac එකේ ඔයාගේ software එකක් uninstall කරගන්න. තේරෙනවද? එතකොට මේ බලන්න මේ desktop එකේ තිබ්බ මේ dock එකේ තිබ්බ VLC player icon එක ගියා. තේරෙනවද? මෙන්න මේ විදිහට තමයි ඔයාගේ Mac computer එකේ තියෙන software එකක් uninstall කරන්න. තේරෙනව නේද? ඉතාලම සරලයි. මම හිතනවා Windows පරිගණකයට වඩා Mac computer මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඉතාමත්ම සරලව ඔයාගේ Windows පරිගණකයට මෘදුකාංගයක් download කරන්නේ කොහොමද? මෘදුකාංගයක් install කරන්නේ කොහොමද? මෘදුකාංගයක් uninstall කරන්නේ කොහොමද? මේ කරුණු තුනම ඔයා හොඳින් දැනගන්න ඇති කියලා. ඒ වගේම තමයි ගොඩක් අය දන්නේ නැති Apple පරිගණකේ එහෙම නැත්නම් Mac computer එකකට කොහොමද මෘදුකාංගයක් download කරන්නේ? කොහොමද මෘදුකාංගයක් install කරන්නේ? කොහොමද මෘදුකාංගයක් uninstall කරන්නේ? මේ දේවල් දැනගන්න ඇති කියලා. ඉතින් මෘදුකාංගයක් install කරනකොට ඔයා සැලකිලිමත් විය යුතු කරුණු ගැන මම කතා කරා වීඩියෝ එකේ. එහෙනම් ඔයාට මේ දේවල් හොඳින් තේරුම් ගන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් හොඳින් මතක තියාගන්න
කොහොමද පරිගණකයට software එකක් install කරන්න කියලා. ඉතින් මේ ක්‍රියාකාරකමට අමතරව තව ගොඩක් දේවල් වලින් ඔයාගේ පරිගණකයට software එක install කරන්න පුළුවන්. මම දන්නා ඉන්නවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මම එක ක්‍රමයක් තමයි ඊටාම සරලව කියලා දුන්නේ. තේරුණා නේද? එහෙම දන්න කට්ටිය ඉන්නවා නම් අපේ ළමයින්ටත් ඉගෙන ගන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙනම යන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි ඔයත් පාසල යන ශිෂ්‍යයෙක් නම් 6-11 ශ්‍රේණියේ ICT ඉගෙන ගන්න ඔයත් කැමති නම් ඔයාට පුළුවන් මගේ ICT පන්තිත් එක්කලා සම්බන්ධ වෙන්න. ඉතින් ICT පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ඔයාට පුළුවන් මේ තිරේ පේන WhatsApp අංකයට සර් කියලා මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ඉවරලා ඒ අනුව ඔයාට පුළුවන් අදාළ පන්තියේ තියෙන තැන, වෙලාව මේ සියලු දේම දැනගන්න. ඉතින් මේ පන්තිවල සම්බන්ධ වෙන ඔයාටත් පුළුවන් පන්තියට සම්බන්ධ වෙන අතරතුරම මගේ ඔන්ලයින් කෝසස් වලට ෆ්‍රී ජොයින් වෙන්න. තේරෙනවද? ඒ අවස්ථාවත් ඔයාට හිමි වෙනවා මගේ ඔන්ලයින් පන්තියට සහභාගී වෙන ඔයාට. ඒ මතක් කිරීමත් එක්කලා මම ඔයාගෙන් සමුගන්නවා. මම ඔයාලගේ ආදරණීය ICT ගුරුවරයා ගයාන් සර්.